Red News. ඉතාම කනගාටුයි කියන්න ඒ රණවිරු උපහාර උළෙලට ජනාධිපතිවරයා සහභාගී නොවෙන්න නිසාම තමයි ඒ ආරාධනා පත්‍රයේ එතුමාගේ ප්‍රධානත්වයෙන් නොව නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ ආරාධනා පත්‍ර ගැව්වේ. ඒ සමාජ මාධ්‍යවල ඇතුළු ඒ වෙච්ච ඒ විරෝධය නිසා එතුමා තීන්දුව කරා ඒ අවස්ථාවට සම්බන්ධ වෙන්න. ඒකයි ඇත්ත. මේ මොන කතා මේ අය මොනවා පටලවන්න හැදුවත් මොනවා කියන්න ගියත් අද මුළු රටම දන්නවා අද උතුරේ ජනතාව මේ දේශපාලන වාසියකට එකතු කරගන්න තමයි ඒ සිදුවීම සිදු වුණේ. ඒ විතරක් නෙමේ පෞගිය ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී ප්‍රභාකරන්ගේ ස්මාරකයක් හදනවා කියලා පොරොන්දු වෙලා තියෙනවා. අපේ අර්ජුනා මන්තුමා කියනවා මේ චන්ද්‍රසේකර අමාත්‍යවර එතකොට මෙතැන්දිත් LTTE ඩයස්පෝරාව සතුටු කරන්න එහෙම නැත්නම් මේ අහිංසක උතුරේ ජනතාව රවට්ටන්න මේ කරපු දෙයක් කියන එක ඉතා පැහැදිලි. ඉතින් මේක දැන් ඔප්පු වෙලා තියෙනවා. රණවිරෝ කියන වචනේ කියාගන්න තටමන එක මොන වීලුවක්ද? ඇයි රණවිරෝ කියන වචනේ තටබන්න ඕනේ? ඒව තටමන්න අවශ්‍ය නැහැ. තමුන්නාන්සේලාට පුළුවන් නම් ඉල්මා විරුවෝ කියලා ඉතා ගෞරවනීය ආඩම්බරයෙන් කියන්න. ඉල්මා විරුවෝ කියලා කියනවා නම් යම් කාරණාවක් නිසා ඒ දිවි පිදීම පිළිබඳව ඒ ගෞරවය ලබා දෙන්න ඕනේ. ඊට එහා කියන්නේ ගිය දෙයක් නේ දේශපාලන මතයකට නෙමෙයි. රට වෙනුවෙන් යම් පුද්ගලෙක් ජීවිතේ පූජා කරා නම් මං හිතනවා ඒ ගෞරවය අපි ලබා දෙන්න ඕනේ. විශේෂයෙන්ම මගේ පවුලෙත් 3 දෙනෙක් ජීවිතය අහිමි වුණා මේ යුද්ධය නිසා. එම නිසා ඉතා පැහැදිලිම ඒ ගෞරවය ලබා දෙන්න කටයුතු කිරීම පිළිබඳව ඉතාම ලැජ්ජාවක් ඉතාම කනගාටුවක් තියෙනවා. එක ප්‍රථමයෙන් ප්‍රකාශ කරන්න. ඒ වගේම අද මේ ආණ්ඩුව තමුන්නාන්සේලා දන්නවා මේ අපේ ආනයන අපනයන ප්‍රතිපත්තිය පිළිබඳව කතා කරනකොට. දැන් ගම්පා දිස්ත්‍රික්කය නියෝජනය කරන මහජන නියෝජිතයෙක් හැටියට කටුනායක සෝන් එකේ මේ කටුනායක සෝන් එකේ නෙක්ස් කියන මේ ඇඟලුම් කර්මාන්තශාලාව වහලා තියෙනවා. දැන් සමහර ඇමතිවරු කියන්න පුළුවන් ඔව් එහෙම තමයි මේ සමහර කර්මාන්තශාලාව අරිනවා සමහර කර්මාන්තශාලා වැහෙනවා. ඔව් හැබැයි මේ සේවකයන් 1000කට වඩා වැඩි පිරිසක් සේවය කරපු ආයතනයක්. ඒ වගේම මේක මේ අද ආරම්භය වෙන්න පුළුවන්. දැන් තමුන්නාන්සේලා උද්දච්චකමට හැමදාම කරන්නේ ඕක ගැන හාස්‍යයට ලක් කරලා ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඒ ලොකුකම පෙන්වන එක. මේ පාර්ලිමේන්තුවේදී කතා කරලා ඒ ලොකුකම පෙන්වලා උද්දච්චකම පෙන්වනවා. හැබැයි ඒ උද්දච්චකම් පෙන්නනවා පමණක්කට සීමා වෙනවා. හැබැයි ඒ ප්‍රශ්නේ පිළිබඳව අවබෝධ කරගන්න නැතුව ඒ ප්‍රශ්නේ පිළිබඳව යම් ගැඹුරු පරීක්ෂණයක් සිදු කරන්න නැතුව මේක අමතක කරනවා. ඒ වගේම තමයි දැන් තමුන්නාන්සේලා කිව්ව කතාවත්. තමුන්නාන්සේලා දන්නවා මේ රටට ආනයනය කරන්නේ නැහැ කිව්වා. කවදාක්වත් හාල් ආනයනය කරන්නේ නැහැ කිව්වා. හාල් ආනයනය කිරීම කවදාක්වත් NPP එහෙම නැත්නම් JVP රජයකින් කවදාක්වත් සිදු කරන්නේ නැහැ කිව්වා. ආණ්ඩුව ඇවිල්ලා හාල් මාෆියාව දනගස්සනවා කිව්වා. මේ ආණ්ඩුව ඉස්සල්ලාම කරේ තමයි හාල් ආනයනය කරන්න අවසරය ලබා දුන්න එක. ඒ විතරක් නෙමෙයි දැන් අද වෙලා තියෙන දේ. අද ලුණු ආනයනය කරන්නේ නැහැ කිව්වා. දැන් ලුණු මං හිතන්නේ අපේ සුනිල් හඳුන්නැති අමාත්‍යවරයා මේ පෙබරවාරි මාසේ මං දැක්කා කර්මාන්තශාලාවකට ගිහිල්ලා ඊටාම ආඩම්බරයෙන් කියනවා කවදාක්වත් ආපහු ලංකාවට ලුණු ආනයනය කරන්න අවස්ථාවක් වෙන්නේ නැහැ. ඒ ස්වයං පෝෂිතයි කියලා. ඉතින් අපි සතුටු වුණා ලොකු දෙයක්. මේක එතුමා කරපු දෙයක් නෙමෙයි. ඒක පහුගිය ආණ්ඩුවෙන් ආරම්භ කරපු දෙයක්. ඒ වුණත් කමන්නේ මෙතුමාලා එහෙම ඒ නිෂ්පාදන ක්‍රියාවලිය අවසන් තැනට ගෙනල්ලා ඒ වෙනුවෙන් කටයුතු කරන්න. අද මේ රටේ ජනතාවට ලුණුත් නැහැ.
ඒකයි අද වෙලා තියෙන්නේ. මේ රටේ ජනතාවට ලුණුත් නැහැ. අර කැඳත් නැහැ වගේ දැන් ලුණු එක්ක කැඳත් නැහැ. ඉතින් අද මේ මාස දෙකක් යනකොට ලුණු ආනයනය කරන්න ආරම්භ වෙලා තියෙනවා. ඒක දැන් ඔබ මේ කිව්ව දේවල් පොල් පිළිබඳ පොල් අපනයනය කරන්න ගියේ. එතකොට ආනයනය කරන්න කටයුතු කරලා තියෙනවා. දැන් මේ තමුන්නාන්සේලා මේ රටේ ජනතාව කොහොම රැවටිල්ලක් රැවට්ටුවද? කොහොම පච කියලාද මේ රවට්ටලා තියෙන්නේ? අද ඒ කිව්ව දේවල් එකින් එක බොරු බවට පත් වෙලා තියෙනවා. දැන් කොටින්ම කිව්වොතින් දැන් අපිට අපේ රටේ අපනයනයෙන් විශේෂයෙන්ම මේ ඇඟලුම් අපනයනයෙන් 70%ක්ම යන්නේ ඇමරිකාවට. එතකොට මේ ඇමරිකාවේ දැන් ඇති වෙලා තියෙන තත්ත්වය ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ පාලනයත් එක්ක ඔබ දන්නවා ඒ බදු වෙනස් කිරීමක් සිදු කරලා තියෙනවා. දැන් අපි ඒ පිළිබඳව අවධානය යොමු කරේ මීට මාස ගණනකට කලින්. හැබැයි ඒ වෙලාවෙත් අර අද වගේ අද මේ ගාමන් ෆැක්ටරි එක වාහනවා වැයීම පිළිබඳව අපි කතා කරා වගේම උද්දච්ච කතාවක් තමයි මේ මාස ගානකට කලින් කිව්වේ. අද දැන් මේ උද්දච්ච කතාවත් එක්ක අපි කිව්ව දේවල් පිළිබඳව අවධානය යොමු නොකර දැන් ඇමරිකාවෙන් ඇති කරලා තියෙන මේ ටැරිෆ්ස් ඒ පිළිබඳව සාකච්ඡාවකට තමුන්නාන්සේලාගේ ආණ්ඩුවේ නියෝජිත මහත්වරුන් පිරිසක් ගියා. ඒකටත් මේ ඇත්තටම නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ගියේ. ඒ පිළිබඳවත් ඇමරිකාවේ කනස්සල්ල තියෙනවා. නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ට වඩා මං හිතන්නේ උසස් පුද්ගලයෙක් ඒ පිළිබඳව සාකච්ඡාවට ගියා නම් වැදගත් වෙනවා. හැබැයි ඒ සාකච්ඡාවට ගිහිල්ලා ජනාධිපතිවරයා ඇවිල්ලා මොකද්ද කිව්වේ? ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම රටට කිව්වා ඉතා සාර්ථක සාකච්ඡාවක් සිදු කරා. ඒ සාර්ථක සාකච්ඡාව පිළිබඳව රටවල් දෙක එකතු වෙලා ඒකාබද්ධ ප්‍රකාශයක් කරනවා කියලා කිව්වා. එහෙම කිව්වේ නැද්ද? කිව්වා. රටේ ජනාධිපතිවරයා මේ කියන්නේ ඒකාබද්ධ ප්‍රකාශයක් කරනවා කියලා අපිත් ඉතා සතුටු වුණා රටක් හැටියට අපි හොඳ තැනකට ගිහිල්ලා තියෙනවා කියලා. හැබැයි තාම ඒ ඒකාබද්ධ ප්‍රකාශය නම් ඇවිල්ලා නැහැ. ඒ ඒකාබද්ධ ප්‍රකාශයට කෙසේ වෙතත් දවස් කීපයකට පස්සේ සතියකට විතර පස්සේ මේ ඇමරිකාවේ ඒකාබද්ධ ප්‍රකාශයත් හර්ෂන් රාජකරණ you have 2 more minutes. Thank you. ඇමරිකාවෙත් ලංකාවෙත් ඒකාබද්ධ ප්‍රකාශයක් නැති නිසා ලංකාව ප්‍රකාශයක් නිකුත් කරා. ලංකාව ප්‍රකාශයක් නිකුත් කරලා කිව්වා මේම සාකච්ඡාවක් කට ගියා. සාකච්ඡාව සාර්ථක වුණා. නමුත් අවසාන තීන්දුවක් නැහැ. දැන් අවසාන තීන්දුවක් නැතුව තමුන්නාන්සලා කල්පනා කරන්න මේ රටේ විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්ත ශාලාවල් වලට ඒ පිළිබඳව සැලසුමක් අනාගතය පිළිබඳව සැලසුමක් කොහොමද කරන්නේ? මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල් ඕඩර්ස් ගන්නේ ඊළඟ අවුරුදු 5ට ඊළඟ අවුරුදු ගණනාවකට. දැන් අවිනිශ්චිත තත්ත්වයක් තියෙන්නේ. ඒ ඇඟලුම් කර්මාන්ත ශාලා හිමියන් එක්ක සාකච්ඡා කරනකොට ඇත්තටම ඒ අය කොච්චර අර්බුදයකටද පත් වෙලා තියෙනවා. එතකොට මේ වෙනකොට වෙනත් රටවල් ඇමරිකාවත් එක්ක සාකච්ඡා කරලා මේ වෙනකොට අවසාන තීරණ අරගෙන ඇවිල්ලා තියෙනවා. නමුත් අපේ රටේ තාම හැකියාවක් ලැබිලා නැහැ ඒ ඇමරිකාවත් එක්ක තියෙන ඒ සාකච්ඡාවල අවසාන තීන්දුවකට එන්න. එතකොට විශේෂයෙන් මම මේ ඇඟලුම් කර්මාන්ත ශාලාවල් ගැන කියන්නේ මොකද 70%ක් විතර ඇඟලුම් කර්මාන්ත නිපැයුම් තමයි ඇමරිකාවට යවන්නේ. ඊට අමතරව අනිත් දේවල් සැලසුම් කරන්නේ කොහොමද? සැලසුම් කරන්න විදියක් නැහැ. එතකොට තමුන්නාන්සලා අපි ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේකට මැදිහත් වෙන්න. බොරු ඇවිල්ලා පච කෙලින් නැතුව කර්මාන්ත ශාලාවල් වැහෙනකොට බොරු ඇවිල්ලා පච කියන්නේ නැතුව ඇමරිකාවත් එක්ක සාර්ථක සාකච්ඡාවල් සිදු කරලා තියෙනවා කියලා. මේ විහිළු කතා කියනවා. හැබැයි ඇත්තටම මොකද්ද වෙලා තියෙන්නේ කියන එක වගකීමකින් තාම කියා ගන්න විදියක් නැහැ මේ රජයට. එම නිසා
ඔබ තමුන්නාන්සේලා මේ රට පාලනය කරන්න බාර අරගෙන Harshan Rajakarna, මේ can you මාස please wind හත up? Your අට time තුළ is up. ඉතාම කනගාටුයි කියන්නේ රට එක තැන ලොග් වෙලා ආපසු හැරිලා. එම නිසා ඔබට වක්කීමක් තියෙනවා මේ රටේ බහුතර ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න. ඒ වෙනුවෙන් මේ යාචක මානසිකත්වයෙන් අයින් වෙලා තමුන්නාන්සේලා කරුණා කරලා මේ රට ඉදිරියට ගෙනියන්න ඒ සැලසුම ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලා සිටිමින් මම නියැට වෙනවා.